මට බයයි ෆෝන් එක අතෑරෙයි කියලා. මං තනියම ආවා උඩටම. තව චුට්ටක් යන්න පුළුවන්. මෙතනින් එහාට යන්න බෑ. සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3ක එක්කෙනෙක්ට රුපියල් 100යි ටිකට් එක. මේ යන පාර නම් ළමයි මාරම ලස්සනයි. ඕගලන්ට පුළුවන් කැමති එකක් තෝරගන්න. හායි ළමයි. අපි දැන් ඉන්නේ කඩුගන්නාවේ. දැන් අපි දවස් 3ක එකන අද සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3ක අපි ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. මේ දවස් ටිකේම වෙන හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නම්. ඉතින් දැන් අපි යන්නේ අම්බුලුවාවේ. මම මීට කලින් ගිහිල්ලා නැහැ. ඉතින් ෆස්ට් ටයිම් යන්නේ. දැන් යන ගමන් අපි ඉන්නේ. ඉතින් මේ දවස් 3ේම අපි කොහෙද යන්නේ? මොකද කරන්නේ? මේ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නම්. දැන් වෙලාව උදේ 8යි. අපි ගෙදරින් පිටත් වුණේ උදේ 5ට විතර. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. එහෙනම් යමු. මේ අවන්හල කියන ප්ලේස් එකෙන් තමයි අපි උදේට කෑම ගත්තේ. මොකද මේක නුවරපාර අයිනෙමයි තියෙන්නේ. සමහර විට ගොඩක් අය දන්නවත් ඇති. අපි නුවර පැත්තට කොයි හරි ගමනක් යනකොට අපි දෙතුන් පාරක්ම මෙතනින් කෑම කාලා තියෙනවා. මෙතන තියෙන්නේ බුෆේ එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මට සාමාන්‍යයෙන් උදේට ගමනක් යනකොට මොනවා හරි කන්න ඕනේ. අනේ මන්දයි ඇයි කියලා ඉස්සරම අපි ගෙදර අයත් එක්ක ඒ කියන්නේ පොඩි දවස්වල ට්‍රිප් යනකොට අපේ අම්මා උදේම නැගිටලා මොනවා හරි උයනවා අපිට කන්න. ඒ පුරුද්ද වෙන්න ඇති. මට කොයි හරි යනකොට පාන්දරම කාලා යන්න ඕනේ බඩ පිරෙන්න. ඉතින් අපි හිතුවා මෙතනින් කන්න ඕනේ කියලා. හරි කොහම හරි අපි කාලා දැන් පිටත් වෙන්නේ අම්බුලුවාවට යන්න. ඉතින් ඔයාලට කිව්වා වගේ අපි ගෙදරින් ආවේ පාන්දර 5ට විතර. ඉතින් අපි ඒ වෙලාවට පිටත් උනේ. අපිට ඕන වුණා අම්බුලුවාවේ උදේවරුේ ඉන්න. මොකද ගොඩාක් අවුව වැටුණාට පස්සේ ෆොටෝස් වීඩියෝස් ගන්නත් අමාරුයි. උඩටම යන්නත් අමාරුයි කියලා හිතුණ නිසා අපි ටිකක් උදේම ආවේ. අනිත් එක තමයි මේ ට්‍රිප් එක අපි දවස් 3ක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට මෙතන ඉන්නවා, මේ වෙලාවට මෙතන ඉන්නවා කියලා අපි ප්ලෑන් කරලා තිබ්බේ. ඒ හින්දා අපි හිතුවා මේ ටයිම් එකට අම්බුලුවාවේ ඉන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා තමයි අපි උදේම පිටත් උනේ. අපි ගොඩාක් කිට්ටු කරලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති ඈත අම්බුලුවාව පේනවා. මම zoom කරලා පෙන්නන්න. මෙතන ඉඳන් බලනකොට හරිය ලස්සනයි. ටවුන් එකයි අර උඩ කන්දයි ඔක්කොම පේනකොට මාර ලස්සනයි. ඔයාලට පුළුවන් මෙතනින් ඕනනම් ඔයාලගේ වාහන නවත්තලා යන්න. නැත්තම් මේ හරියෙන් ටිකට් එකක් අරගෙන උඩින් පාක් කරන්නත් පුළුවන්. මෙතනින් පාක් කරලා ගියොත් ගොඩාක් දුර පයින් යන්න වෙනවා. අපි නම් මෙතනින් ටිකට්ස් අරගෙන තමයි කාර් එකේම උඩට ගියේ. එක්කෙනෙක්ට රුපියල් 100යි ටිකට් එක. එතකොට පාකින් එකට වෙනම ගාණක් ගන්නවා. ඉතින් කාර් එකට ගත්තා රුපියල් 350ක්. ඉතින් ඔයාලා එන වාහනේ අනුව තමයි ටිකට් එක ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් සමහර අය බස් වල එනවා. එතකොට ටිකට් එකේ ගාණ ටිකක් වැඩි. එතනට ගෙවලා ටිකට්ස් අරගෙන තමයි අපි උඩට යන්න ඕනේ. මේ යන පාර නම් ළමයි මාරම ලස්සනයි. ඔයාලට මම පෙන්නන්නම්. මෙහිම බලනවට වඩා ඇත්තටම අපේ ඇස් දෙකෙම බලනකොට ගොඩාක් ලස්සනයි.
ඉතින් මේ හරියෙන් යනකොට හරිම ලස්සනයි. ඒ හින්දා අපි චුට්ටක් වාහනේ නවත්තලා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා මෙතන. මම TikTok එකේ දැම්මා ලස්සන වීඩියෝ එකක්. මෙතන මාර ලස්සනයි. ඒ හරිය නිකන් වෙන රටක ප්ලේස් එකක් වගේ. ඔයාලට දැක්කහම පේනවා ඇති. ඉතින් විනාඩි 10ක් විතර අපි එතනට වෙලා හිටියා පොඩ්ඩක් වටේ ඇවිද. ඊළඟට අපි ආයෙත් යන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම කැමතිම කෑම එකක්. මේ ළඟදී ඉඳන් මම කන්න මාර ආසයි. මේ කජු එකට සීනි දාලා ඔයගොල්ලෝ කාලා ඇති. ඇත්තටම හරිම රසයි ඒක. ඔයගොල්ලෝ කාලා නැත්නම් අනිවාර්යෙන් කාලා බලන්න. ඉතින් මෙතන තියෙන ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ගොඩක්ම ඇඩ්වෙන්චර්ස් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතනට යන්න. අපි නම් එතනට ගියේ නැහැ. අපි කෙලින්ම ගියේ උඩට. ඉතින් මේක දැක්කට පස්සේ මට ආස හිතුණා යන්න. හැබැයි ගොඩක් බයෙන් හිටියේ. ඇල්ලේ මම දැක්කා මේ වගේ ප්ලේස් එකක් තියෙනවා. අපි හිටියේ එහෙත් යන්න ඕනි කියලා. හැබැයි මෙතනක් තියෙනවා. ඉතින් ඒකේ කට්ටිය උන්චිලාවේ යනකොට බයයි මට. අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි හිතුවා අම්බුලුවා උඩට ගිහිල්ලා එනකොට එතනට යනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මං කොහොමද ඒක කරන්නේ කියලා. මොකද මම එතනට බෑ ගියාට අන්තිමට ඇත්තටම මට එන්න හිතුන්නේ නැහැ. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මේ වගේ ඔන්චිලාවක ගිහිල්ලා තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිම ලස්සනයි. මෙතන ඉඳන් බලනකොට මාර ලස්සනයි. මම පෙන්නන්නම්. ඉතින් දැන් අපි යමු උඩට. මුලින්ම ඇතුලෙන් තමයි පඩිපෙළ තියෙන්නේ. මං හිතන්නේ 6th floor හරි. ඔව් ඒ වගේ උඩට ගියාට පස්සේ තමයි එළියෙන් නගින්න තියෙන්නේ. එතකන් ඇතුලෙන් මේ විදියට පඩි නැගගෙන තමයි යන්න තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලොත් මාත් එක්ක යමු. හාන්සි දැන් අපි දැන් ඉන්නේ 6th floorද? අපිට එළියෙන් නගින්නත් පුළුවන් නේ. අපි එළියෙන් නගිමු. මම දැන් උඩම ඉන්නේ. උඩටම ඇවිල්ලා ඉන්නේ ළමයි. මම තනියම ආවා උඩටම. තව චුට්ටක් යන්න පුළුවන්. බෑ හැබැයි මෙතනින් හිර වෙනවා යන්න අමාරුයි. මට බයයි ෆෝන් එක අතෑරෙයි කියලා. මෙතනින්
මෙතනින් එහාට යන්න බෑ. උඩටම ඇවිල්ලා ඉන්නේ. මට බයයි දැන් නම්. ඈත කඳුනින්නයේ සිටියදී පියඹලා චිරන් පාට සමනළු රැන අද වගේ සිහි වුණා. දැතිමල්ලා මගේ සිතම සිමලා බැසනෙහි තියේම දිවිතුරා ලාරෝසනාවල් සඳුන් සුවමින් හද නැහැවිලා මානිත බුදුවුනේ පිතුරුනේ සිනි දැනිලා දැතිමල්ලා ඔහෙයන් ඉබා මැවුහිනේ සිදීම තනිවුණා. නැතුදලී පියවිලා සිත පුරා පැව අද පුදා විඳ ආදරෙන් සැඟවුවා. දැතිමල්ලා ඔහෙයන් ඉබා ලාරෝසනාවල් සඳුන් සුවමින් හද නැහැවිලා මානිත බුදුවුනේ පිතුරුනේ සිනි දැනිලා දැතිමල්ලා ඔහෙයන් ඉබා මැවුහිනේ සිදීම තනිවුණා. අපි යම් පල්ලෙහාට දැන්. උඩටම ආවට පස්සේ මේ චුට්ටක් යන්න අමාරුයි. හරි වවයි. මම යන්න. Thank you. මාව හිර වුණාද කොහෙද? අම්මා. සමහර තැන්වලින් හිර වෙනවා. ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්න ඕනේ හින්දාම තමයි මේ උඩටම ගියේ. දැන් මේ වීඩියෝ එකෙන් බලනට වඩා S2 දකිද්දී මීටත් වඩා ලස්සනයි. මම ෆස්ට් ටයිම් ආවේ. මම උඩටම ගියා.
ඉතින් අපි අම්බුලුවාව ටවර් එක උඩටම නැගලා ඊළඟට බැහැලා කෙලින්ම ආවේ මෙතනට. ඇවිල්ලා ලස්සන ෆ්‍රොක් එකක් තෝරගත්තා. ඔගොල්ලෝ දන්නවා මං ආසම පාට පින්ක් කියලා. ඉතින් මං ලස්සන රෝස පාට ගවුමක් තමයි එතනින් තෝරගත්තේ. ඉතින් යාලා ලස්සන ගාලන්ඩ් එකක් දානවා. ඉතින් ඒ විදිහට අපි ලෑස්ති වෙලා තමයි යන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහට මෙතන එක එක පැකේජ් තියෙනවා. මම තෝරගත්ත පැකේජ් එක ෆුල් පැකේජ් එක. ඒ කියන්නේ ෆොටෝස්, වීඩියෝස්, මේ ෆ්‍රොක් එක මේ ඔක්කොමත් එක්ක මගේ පැකේජ් එක උනේ රුපියල් 10,000 ගාණක්. ඉතින් එතන තියෙන එක එක පැකේජස් ඕගලන්ට පුළුවන් කැමති එකක් තෝරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට ෆොටෝස් වීඩියෝස් නැතුවත් ඔන්චිල්ලාවේ යන්න පුළුවන්. ඒ පැකේජ් ගොඩක් ගාණ අඩුයි. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේක මං ගත්ත පැකේජ් එක, ඒ කියන්නේ ෆුල් පැකේජ් එක තමයි මම ගත්තේ. රුපියල් 10,000 ගාණක් වුණා. හයි ඔය විදිහට තමයි අම්බුලුවාවේ ගමන ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති ලස්සන වීඩියෝස් ටිකක් මම අරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. දැන් අපි යන්නේ නුවරඑළිය. ඉතින් දැන් ඊළඟ දවස් දෙකම ඉන්නේ අපි නුවරඑළියේ. ඉතින් තව vlogs ගොඩක් අරන් එන්න නුවරඑළියේ ගිහිල්ලා මොකද කරන්නේ කියලා. එහෙනම් නුවරඑළියේ vlog වලින් හම්බෙමු. thank you මාව බලාගෙන හිටපු හැමෝටම ආදරේ. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye.